ආයිබෝන් ඔන්න ඉතින් අද සයන්ස් බෑග් නාලිකාවෙන් අද අපි කතා කරන්න සූදානම් වන්නේ ලොකු පොඩි බාල මහලු කොයි කාගේ අවුරුදු කාලේදී හිත දිනාගත්තු බොහොම ලස්සන උපකරණයක් ගැන. ඒ තමයි උණබම්බු කාලතුවක්කුව ගැන. ඉතින් අද වීඩියෝට යන්න කලින් මතක් කරනවා සයන්ස් බෑග් නාලිකාව ඔයා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. बेल आइकन එක ක්ලික් කරන්න. අලුත් වීඩියෝ ආව ගමන් ඔයාලට අලුත් දේවල් දැනගන්න. ඒ වගේම තමයි යාළුවන්ට පෙන්න මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඉතින් කමෙන්ට් කරන්න අපිට අපේ අඩපාඩු තියෙනවා නම් අපිට පුළුවන් අපේ අඩපාඩු හදාගන්න. ඉතින් මේ වීඩියෝ එකට යනකොට මම ඔයගොල්ලෝට කියන්න කැමතියි අපි මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙනවා ප්‍රධාන කාරණා කීපයක් අද ආවරණය කරන්න. ඉතින් උණබම්බු කාලතුවක්කුවේ වීඩියෝ එකත් එක්ක අවසන් වෙනකම්ම රැඳෙන්න කියලා ආරාධනා කරනවා ඔබ සැමට. අපි මේ සම්බන්ධව කතා කරන ප්‍රධාන කාරණා ටික මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. අපි කතා කරනවා ගිනි ත්‍රිකෝණය සම්බන්ධව කුඩා දෙයක්. ඔයත් එක්ක දැනුමට බෙදා ගන්න. ඊට පස්සේ කතා කරනවා උණබම්බු කාලතුවක්කුව කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරනවා මේ උණබම්බු කාලතුවක්කුවේ විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. අවසානට අපි කතා කරනවා මේ උණබම්බු කාලතුවක්කුව සකස් කරද්දී සිද්ධ වෙන්න පුළුවන් අඩුපාඩු මොනවද? ඒ අඩුපාඩු මගහරවා ගන්න කොහොමද? ඒ වගේම තමයි මේ උණබම්බු කාලතුවක්කුව බොහොම ආරක්ෂිතව කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. ඉතින් වැඩිහිටියෝ වගේම විශේෂයෙන්ම මේක කුඩා දරුවෝ තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒ නිසා මම හිතනවා හැමෝටම මේ වීඩියෝ වැදගත් වෙයි කියලා. මේක විද්‍යාත්මක පැතිකඩ වාගෙම මේක ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැන අපි කතා කරනවා. ඉතින් රැඳෙන්න අවසන් වෙනකම් උණබම්බු කාලතුවක්කුවේ විද්‍යාව ගැනයි මේ අද සයන්ස් බෑග් කතාව. බලන්න මේ බෝඩ් එකේ සාධක තුනක් ලියනවා. එකක් තමයි දාහීය ද්‍රව්‍ය කියන සාධකය. දාහීය ද්‍රව්‍ය කියලා කියන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය. අංක 2 විදිහට ලියනවා දහන පෝෂක වායුව. ඒ කියන්නේ ගිනි ගැනීමකට නම් අවශ්‍ය වන වායුව අපිට නම් ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන්. ඊට පස්සේ අංක 3 සාධකයේ විදිහට අපි සඳහන් කරනවා තාපය. ඇත්තටම තාපය කියන දේ මෙතෙන්ද වැදගත් වෙන්නේ ඇයි? දාහීය ද්‍රව්‍යයක් ගිනි ගැනීමට ලක්වීමට නම් අනිවාර්යයෙන්ම එයා ගිනි ගන්නා උෂ්ණත්වයට රත් විය යුතුයි. අන්න ඒ උෂ්ණත්වයට අපි විශේෂිත නමක් කියනවා බෝඩ් එකේ රතු පාටින් ලියලා තිනවා ජ්වලන අංකය කියලා. මෙන්න මේ සාධක තුන එක්ුණොත් තමයි ගින්දරක් කියන එකක් හටගන්නේ. අන්න ඒ සාධක තුනේ එක්වීම තමයි අපි ගිනි ත්‍රිකෝණයකින් පෙන්වුම් කරන්නේ. උණබම්බු කාලතුවක්කුවට අදාළ නම් දාහීය ද්‍රව්‍ය විදිහට අපි ගන්න පෙට්‍රල් හෝ භූමි තෙල් නේද? ඒක තමයි ඉන්ධනය. අපිට ඇතිතරම් පිබීම මගින් පුළුවන් ඉදිරියේදී වීඩියෝෙන් බලන්න ඔක්සිජන් වායුව හොඳින් මිශ්‍ර කර ගැනීමට. මේකෙන් තමයි අපි දහන පෝෂක වායුව එකතු කරගන්නේ. ඔබ දන්නවා පෙට්‍රල් භූමි තෙල් කියලා කියන්නේ මෙහිදී භාවිත වෙන දාහීය ද්‍රව්‍ය ඉතාමත් පහළ ජ්වලනාංකයක් හෙවත් ගිනි ගන්නා උෂ්ණත්වයක් තියෙන්නේ. ඉන්පසුව අපි අර සිදුර තුලින් මෙන්න මේක ඇතුළට දාහීය ද්‍රව්‍ය ගිනි ගන්නට අවශ්‍ය කරන පුලිඟුව ඇතුළු කරනවා. දැක්කනේ මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති කොහොමද මේ උණබම්බු ඇතුලේ මුලින්ම මේ ගින්න නිර්මාණය වෙන්නේ කියලා. එහෙනම් සාධක තුනේ බලපෑමෙන් ගින්න නිර්මාණය වෙනවා. අපි දැන් බලමු කොහොමද මේගොල්ලෝ මෙන්න මේ උණබම්බුව සකස් කරගන්නේ කියලා. ඇත්තටම මේ තිරේ ඔබට දිස්සන ආකාරයට මම මේ සරල සටහනක් මේ ගහලා තියෙන්නේ. මුලින්ම කරන්නේ මේගොල්ලෝ මේ උණබම්බුවේ හොඳ කඳක් තෝරගන්නවා. මේක උණබම්බුවේ මේගොල්ලෝ තෝරගන්න සැලකිලිමත් වෙනවා. ටිකක් උණ ගහක යට තියෙන කඳ තමයි මේගොල්ලෝ තෝරගන්නේ. මොකද ඒ ටිකක් ශක්තිමත් බවින් සහ ඝනකමින් වැඩි නිසා. අපි බලමු ඇයි එහෙම තෝරගන්නේ කියලා මේ වීඩියෝ අවසානයේ අපි කතා කරමු. එතකොට එන්නේ එහෙම තෝරගත්තු උණ ගහේ සුදුසු පුරුක් සංඛ්‍යාවක් මේගොල්ලෝ සාමාන්‍ය පුරුක් 4ක් 5ක් වගේ වෙන්න කපාගෙන ඉවරලා මේකේ මෙන්න මේ පින්තූරේ පැහැදිලිව ඔබට මේකේ මැද්දේ තියෙන පුරුක් සියල්ලම ඉවත් කරනවා. එක පැත්තක් විවෘත වෙන විදියට සහ එක් පැත්තක් වැසෙන විදියට. ඒ කියන්නේ එක පැත්තක පුරුකක් ඉතුරු කරලා අනිත් පැත්තේ පුරුක් සියල්ලම ඉහළ සිට පහළට කඩා ගන්න. ඇත්තටම මේක හරියට ගත්තොත් එහෙම නලයක් වගේ තමයි තියෙන්නේ යට අඩිය තියෙන නලයක් වගේ. රයිට්? අන්න ඒ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මේක පෙන්නනවා මේගොල්ලෝ මේ අර වහලා තියෙන පුරුකේ පැත්තෙන් ආසන්නයෙන්ම මේගොල්ලෝ පුංචි සිදුරක් විද ගන්නවා. මේ සිදුර විදින්නේ මෙන්න මේ තුලින් තමයි පුලිඟුව ඇතුළත් කරන්නේ, පෙට්‍රල් හෝ මේ භූමි තෙල් ඇතුළත් කරන්නේ. ඊට පස්සේ පිඹීම සිද්ධ කරන්නේ. මේ කියන සාධක තුනම කරන්නේ මෙන්න මේ කියන කාරණා තුනම කරන්නේ මෙන්න මේ චූටි සිදුර හරහා. ඉතින් මෙන්න මේ ආකාරයට උණබම්බු කාලතුවක්කුව නිර්මාණය කර ගන්නවා.
ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එකට යන්න. මෙන්න මේ වීඩියෝ එකේ පේනවා කොහොමද මෙන්න මේ උණ බම්බු කාලතුවක්කුව ක්‍රියාත්මක වෙන්නේ කියලා. බලන ගමන් මේ යටින් මේගොල්ලෝ පොල්ලෙල්ලක් පාවිච්චි කරලා මේ උණ බම්බුව රත් කරමින් තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. බලන්න හොඳින් බලන්න මේ සමීප රූපරාම හොඳින් රත් කරමින් තමයි කරන්නේ. මේ හොඳින් අධ්‍යයනය කරන්නේ මේකට විද්‍යාත්මක හේතු අපි ඉස්සරහට කතා කරනවා. ඇත්තටම දකින්න ඇති ඒක මහ විශාල ශබ්දයකින් තමයි ඒ ගිනි ගැනීම සිද්ධ වෙන්නේ. ඒ කියලා බලමු අපි එහෙම වෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලියේදී අපි පොඩි තව දෙයක් කරනවා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බලනකොට අපිට තේරෙයි මේ පිටවන වායුව කොච්චර වේගකින් පිට වෙනවද කියලා. එහෙම වෙන්නේ කියලා අපි කතා කරමු. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් පොඩ්ඩක් බලන්න. ඇත්තටම මේදී අර කොළගුලිය දිහා හොඳින් බලන්න විවෘත කෙලවල හිර කරන කොළගුලිය අධික පීඩනයකින් එළියට යනවා. මෙන්න පොල් කට්ටක් අපි රඳවනවා. ඊට පස්සේ පොල් කට්ට විවෘත කෙලවල රඳවලා මෙන්න මේ පුලිංගුව අර කුඩා සිදුරෙන් පිබින කෙලවරින් ඇතුළත් කරනකොට ඔන්න බලන්න තාම දුරකට විසි වෙනවා. හරි. අපි දැන් බලමු මේ උණපටය සාම්ප්‍රදායිකව හදනකොට මේගොල්ලෝ මේ කරන ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් මොකද්ද මේ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් අපිට හොයාගන්න තියෙන විද්‍යාත්මක පසුබිම කියලා. අංක එකක් බලමු. ඇයි මේ උණපටය රත් කරවුවේ කියලා. මේ උණපටය රත් කරවුවේ මොකද ඒකට අපි සිදුරට භූමි තෙල් හෝ පෙට්‍රල් දානකොට අන්න ඒ භූමි තෙල් හෝ පෙට්‍රල් ඇත්තම කියනවා නම් එයාලා වාෂ්ප බවට පත් කර ගැනීම පහසු කරගන්න තමයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේ රත් කරන්නේ. ඇත්තට ඒක සාමාන්‍ය කෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන් ඒ මේ රත් කරන්න කියලා. නමුත් උන් දන්නවා රත් කරපුවාම මේකේ සද්දේ හෝ ඒ තියෙන ප්‍රබලතාවය ශබ්දයේ තියෙන ප්‍රබලතාවය වැඩි කියලා. ඒ නිසා තමයි ඇත්තටම රත් කරන එකේ අභ්‍යන්තරික විද්‍යාව ගත්තොත් එහෙම මේකේ ඇතුළට දාන මේ භූමි තෙල් ටික හෝ අපි දාන පෙට්‍රල් ටික වාෂ්ප වීම ඉතා පහසු කරගන්න තමයි මේ රත් කිරීම කරන්නේ. එතකොට අංක දෙක විදිහට මේගොල්ලෝ කරනවා තවත් වඩා පූගනවා. මේ පීගීමෙන් කරන්නේ ඇත්තටම අපි දහනයක් සිද්ධ වීම සඳහා දාහීය ද්‍රව්‍යත් එක්ක ඔක්සිජන් කියන දහන පෝෂක වායුව මුදින් කවලන් වෙනවා. ප්‍රාශ්වාස වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ගියාට මේ අවට අවකාශයේ තියෙන ඔක්සිජන් ඉතා පහසුවෙන් මෙන්න මේ භූමි තෙල් සහිත වාෂ්පය සමග මිශ්‍ර වීම පහසු කරන්න තමයි මේගොල්ලෝ මේක පූගන්නේ. ඉතින් සමහර අය අපි දැකලා තියෙනවා කම්ප්‍රෙසර් වලින් හුලං ගන්න මැෂින් වලින් මේක හුලං ගන්නවා. එතකොට ඒ වෙන්නේ අර භූමි තෙල් ඇතුලේ භූමි තෙල් හෝ පෙට්‍රල් වාෂ්පයත් එක්ක ඉතා හොඳින් මෙන්න මේ දහන පෝෂක ඔක්සිජන් වායුව මිශ්‍ර වීම සිද්ධ වෙනවා. දැන් බලන්න ගිනි ත්‍රිකෝණය කල්පනා කරන්න. ගිනි ත්‍රිකෝණය දුන්නේ දාහී ද්‍රව්‍යයක් තිබ්බා, දහන පෝෂක වායුවක් තිබ්බා, සහ පුලිංගුවක් තිබ්බා. දැන් ප්‍රධාන අවශ්‍යතා දෙකම ඉතාම හොඳින් සන්තුෂ්ත වෙලා තින්නේ මෙන්න මේ උණ බම්බුව ඇතුලේ. දැන් මොකද වෙන්නේ? දහන පෝෂක වායුව විදිහට ඔක්සිජන්, දාහීය ද්‍රව්‍ය විදිහට පෙට්‍රල් හෝ භූමි තෙල් ඉතාම හොඳින් සම්මිශ්‍රණය වෙලා වාෂ්පයත් එක්ක ඔක්සිජන් කවලම් වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙයා ඔබ දැකින් නැති අර පුලිංගුවක් අරගෙන ඉතා පොඩි පන්දම් කැබල්ලකින් මේ සිදුර ඇතුළට දානවා. දාපු ගමන් වෙන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන දාහීය ද්‍රව්‍ය සමග ඔක්සිජන් කවලම් වෙලා තියෙන වාෂ්ප මිශ්‍රණය දහනය වීම පටන් ගන්නවා. මොකද අඩු ජ්වලනාංකයක් සහිත වාෂ්පයක් නිසා. මේක දහනය වීම සමග කොහොමද මේ ශබ්දය පිට වෙන්නේ? මේ දහනය වීම සමග මේ අභ්‍යන්තරයේ තියෙන වාත කඳ ෂණික ප්‍රසාරණයකට ලක් වෙනවා. මේ වාත කඳේ සිදුවන ෂණික ප්‍රසාරණය තමයි මේ අධික ශබ්දයක් විදිහට මේ අපිට ඇහෙන්නේ. ඒ සමගම මේ ෂණික ප්‍රසාරණය සමග ඒ ඇතුලේ තියෙන දහණයෙන් පිට වෙන දුමත් අර බටේ කෙලවරින් විවෘත කෙලවරින් පිට වෙනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ උණබම්බුවේ තියෙන විද්‍යාත්මක පසුබිම ඕක. ඉතින් මට වඩා මේ මගේ ඉදිරිපත් කිරීමට වඩා සමහර අය මේක විද්‍යාත්මක පසුබිම මීට වඩා හොඳින් විස්තර කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔවුන්ට ආරාධනා කරනවා මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න තවත් අයට මේකේ තවත් වැඩිදුර තොරතුරු දැනගැනීමේ පහසුව සඳහා. අනිත් එක තමයි අපි කතා කරා මේක හදනකොට මේගොල්ලෝ ගන්න පොඩි උපක්‍රම කීපයක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි උණ බම්බුවක මේගොල්ලෝ කපන්නේ යටම කොටස. ඊට හේතුව තමයි උණ බම්බුවක ඉහළට යනකොට උණ බම්බුවේ ඝනකම අඩු වෙනවා. ඒ ඝනකම අඩු වීම තුළ මේ අධික
පිපිරීමකට භාජනය වීමේදී මේ අධික පීඩනයෙන් නිකුත් වෙන වායු කඳ නිසා මේ උණ බම්බුව ඉතාම ඉක්මනින් පිපිරී යන්නට පුළුවන්. ඒ නිසා තමයි මේගොල්ලෝ ඝනකම වැඩි කඳ යට කොටස පාවිච්චි කරන්නේ. වැඩි වේලාවක් මේ බම්බුවේ මෙන්න මේ කාලතුවක්කුවේ ක්‍රියාකාරීත්වය කරගන්න. ඊට පස්සේ තවත් උපක්‍රමයක් යොදනවා. මෙන්න මේ අග්ගිස්ස මේ විවෘත කෙලවර පිපිරීම වළක්වා ගන්නට. ඒ තමයි එක්ක ලණුවකින් හෝ කම්බියකින් මේගොල්ලෝ ගැට ගහ ගන්නවා. එතකොට වෙන්නේ මෙන්න මේකේ පිපිරීමේ ක්‍රියාකාරීත්වය අවම මට්ටමකට පත් වෙනවා. ඒ නිසා පූර්වෝපායන් ගොඩක් අනුගමනය කරනවා මේ බම්බුව ආරක්ෂා කර ගැනීම සඳහා. ඊට පසු ඔබට කියන්නට ඕනේ මෙන්න මේ ක්‍රියාවලියේදී ඔබ දකින්නට ඇති මේ වීඩියෝ පෙළේදී උණ බම්බේ මේ වෙඩිල්ල දානකොට මේ දහන ක්‍රියාවලියේදී දහන වායුව පිටවීමත් සමගම නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සෑම ක්‍රියාවකටම සමාන දිශාන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවකට භාජනය වෙනවා. මේ අභ්‍යන්තරයේදී ඒ නිසා මේ උණ බම්බුව ආපස්සට ඒමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔන්න ඔතනදී යම් අනතුරක් කුඩා දරුවෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂා කරගන්න කියලා කියනවා මෙන්න මේ වගේ අවස්ථාවකදී. ඊළඟ එක තමයි මෙන්න මේ කුඩා සිදුරෙන් පුලිඟු ඇතුළු කරනකොට අභ්‍යන්තරයේ වායු ඉන්ධන මිශ්‍රණය දහනයකට ලක්වීමේදී එතනින් නිකුත් වන ගිනි සැර මෙන්න මේ කුඩා සිදුරෙන් එළියට එන්නට පුළුවන්. ඒ නිසා ඇස ලං කරමින් මුව ලං කරමින් මෙම ක්‍රියාවලිය කරලා මේ ගිනි පෙල්ල මුව ලං කරමින් ඇතුළු කරන්න එපා. අනතුරු වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවා සමහර අයට අනතුරු වෙලා තියෙනවා පිලිස්සීම් වෙන්නට පුළුවන් විශේෂයෙන්ම මූණේ. ඒ වගේම තමයි අපිට වටිනාම අපේ සම්පත S2 මේ S2 පිලිස්සීම් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ආරක්ෂාකාරී වෙන්න කියලා කියනවා. කුඩා දරුවෝ මේ වීඩියෝ අහනවා නම් ඔබට කියන්නේ වැඩිහිටියෙකුගේ උපදෙස් නැතුව ඔබ මේක කරන්නට එපා. වැඩිහිටියන්ට කියන්නේ දරුවෙක් මේ අපදා බලනවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ දරුවා ගැන පූර්ණ අධීක්ෂණයෙන් ඉන්න. මොකද මේක කුඩා දරුවෝ ඉතා ආසාවෙන් අත්දා බලන දෙයක්. ඒ නිසා දාහිය ද්‍රව්‍යයක් වන පෙට්‍රල් හෝ භූමි තෙල් සමග මේගොල්ලෝ මේ ගිනි පෙල්ලක් සමග සෙල්ලම් කරන්න යන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම වැඩිහිටියන්ට කියනවා පූර්ණ අධීක්ෂණයෙන් ඉන්න තමන්ගේ දරුවා ගැන. මෙම ක්‍රියාකාරකම නිසා සමහර වෙලාවට ඔබගේ දරුවාට බරපතල අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියන්ට කරනකොට මේක බොහොම පරිස්සමට කරන්න ආරාධනා කරනවා. ඔබසමට ඉතින් මෙතෙක් කතා කරේ මේ උණ බම්බුවේ සයන්ස් එක. අපි නැවත වතාවක් සයන්ස් බැක් තුලින් ඔබ හැමට වැදගත් වෙන ඉතාමත් හරබර විද්‍යාත්මක කතාවකට මුලපුරමු. අපි හැමෝම මතක ඇතුව subscribe කරන්න, තව කෙනෙකුට share කරන්න, මේක දකින්න. ඒ වගේම තමයි ඔබගේ වටිනා අදහස් අපිට comment section එකේ comment කරන්න. ආයිබෝවන්.